මට හිතුණා පෙබරවාරි මාසෙම තියෙන ස්පෙෂල් ඩේස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒ හින්දා මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගත්තා. දිගටම බලන්නකෝ. මේ ඉතින් මම ෂොප් එකට ගිහින් එන ගමන් නංගිගේ මල්ලිගේ දෙන්නගේ බර්ත්ඩේස් මේ මාසෙනේ. ඒ දෙන්නටම පොඩි ගිෆ්ට් වගේක් ගත්තා. නංගිගේ බර්ත්ඩේ එක කලින් එන හින්දා එයාගේ අයිටම්ස් ටික ඔක්කොම මම රැප් කරගත්තා. මේ පෙබරවාරි 13 වෙනිදා රෑ 12ට මම ඉතින් ගත්ත පුංචි ගිෆ්ට් ටික එයාට දුන්නා. ඒවා දෙද්දි එයාට හරිම සතුටුයි ඉතින්. ඇත්තටම ඒ ගිෆ්ට් එකට එයා ගොඩක් සර්ප්‍රයිස් වුණා. බලන්නකෝ පස්සේ මාව බදාගෙන හිම්බිනවා. වීඩියෝ කරන්න ගත්තට මට බර්ත්ඩේ එක දවසේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න අමතක වුණා. ඉතින් ඒ හින්දා මම හිතුවා මේ වගේ ෆොටෝස් දෙක තුනක් දාන්න. මේ ඉතින් වැලන්ටයින්ස් ඩේ එක දවසේ මට ලැබුණ ගිෆ්ට් එක තමයි මේ තියෙන්නේ. මට ඒක හරියට වීඩියෝ කරගන්න බැරි වුණා. මේ මගේ හොඳම යාළුවන්ගෙන් එක්කෙනෙක්ගේ වෙඩින් එකට ඩ්‍රෙස් කරන්න යන ලේස්ට් වෙලා තමයි මේ ඉන්නේ. මං ඉතින් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා රෙඩි වෙන්න කලින් කොහොමද මගේ ලුක් එක කියලා බලන්න. මේ මං සැලෝන් එකට ඇවිල්ලා. මේ මගේ යාළුවෙක්ගේ සැලෝන් එකක් තමයි. මේක තියෙන්නේ තල්පාවිල. සැලෝන් එකේ නම තමයි සැලෝන් හිරු. එයා හරිම ලස්සනට ඩ්‍රෙස් කරනවා. එයා සැලෝන් එක පටන් ගත්ත දවසේ ඉඳලම එයාගෙන් තමයි මගේ ස්පෙෂල් ඉවෙන්ට්ස් වලට මේකප් කරගන්නේ. මට එයාගේ මේකප් එක මාර සැටිස්. මේ බලන්නකො මගේ මූණ හැටි. ටිකක් වෙලා වීඩියෝ කරනකොට තමයි මම මගේ මූණ දැක්කේ. ඒකවල තමයි hina වෙන්නේ චුට්ටක්. මේ තමයි ෆයිනල් ලුක් එක. ඇත්තටම ෆයිනල් ලුක් එක මාරම ලස්සනයි. මේකප් එක මාර විදිහටම ලස්සන. මං හිතපු විදිහටම මේකප් හෙයාර් ස්ටයිල් දෙකම මට ලස්සනට හිරු කරලා දුන්නා. thank you හිරු. මේ මම වෙඩින් එකට යනකොට මගේ යාළුවාගේ පොරුව සෙරමනි පටන් අරගෙන. ඊට පස්සේ මේ වගේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම ගත්තා ඉතින්. මේ තමයි මට වෙඩින් එකේ හම්බුණු මගේ ඩාන්සින් පාර්ට්නර්. නැත්තම් කියන්න පුළුවන් ෆොටෝග්‍රැෆර් කියලා. මේ තමයි යෂ්. මෙයාතුයි මා ඉතින් වෙඩින් එක පුරාවටම ෆොටෝස් ගන්න එකයි ඩාන්ස් කරන එකයි තමයි කරේ. අපි දෙන්න එකටම හිටියා. අන්තිමේදී අපි දෙන්නට මාරම මහන්සි වෙඩින් එක ඉවර වෙද්දී. දැන් තමයි ඩාන්සින් ෆ්ලෝ එක ඕපන් වුනේ. මුලින්ම බ්‍රයිඩ්ගේ යාළුවොත් එක්ක පොඩි සර්ප්‍රයිස් ඩාන්ස් එකක් තිබ්බා. හරියටම ඩාන්සින් ෆ්ලෝ එක ඕපන් වුනේ. දැන් ඉතින් වෙඩින් එක ඉවර වෙනකම්ම ඔක තමයි කරේ.
දිනන් ඩාන්ස් කරලා හොඳටම මහන්සි. ඒත් ඩාන්ස් කරනවා. දාලා යන්න හිතෙන්නේ ඩාන්ස් කරන්න ගත්තම. යශුත් වැඩේ නවත්තන්න දෙන්නේ නැහැ. මාව මේව කර කර එයත් තව ඩාන්ස් කරන්න තමයි try එක දුන්නේ. කියන්න මතකුණානේ ගෲම් නොත් මගේ යාළුවෙක් තමයි. ඉස්සෙල්ලම මම දන්නේ ගෲම් නිසා තමයි බ්‍රයිඩ්ව අඳුරගත්තේ. අන්තිමේදී බ්‍රයිඩ් මගේ හොඳම යාළුවෙක් වුණා. ඒ වගේම පොඩි DJ සෙෂන් එකකුත් ගියා. මොකද ගෲම් DJ ආටිස්ට් නේ. මේ අපේ මල්ලිගේ බර්ත්ඩේ එක දවසේ. එයාට gift එක නම් දුන්නා. මට හැබැයි ඒකේ වීඩියෝස් ගන්න අමතක වුණා. මේ බර්ත්ඩේ එක දවසේ බර්ත්ඩේ එකට රෙඩි වෙලා ඉන්නවා. ඉතින් කට්ටිය කෑමත් ලෑස්ති කරලා සේරම කරලා දැන් ඉතින් අපේ ෆැමිලි ටයිම් එක තමයි. කට්ටියම වාඩි වෙලා හොඳට කියව ඉන්නවා. ඕක තමයි ඉතින් අපේ ගෙදර කට්ටිය එකතු වුණාම මේන්ම රාජකාරිය. වීඩියෝ එක එඩිට් කරද්දි තමයි දැක්කේ අපේ නංගි පිටිපස්සේ ඉඳන් මොකද්දෝ කරනවා. මේ තමයි එදා අපි රෙඩි කරපු ලන්ච් එක. බලන්න. ඔයාලට තාස හිතනවද? මට දැන් හිතෙනවා අනේ ආයි ඒ කැම ටික කන්න තිබුණා නම් කියලා. දැන් නම් පවුල හැමෝම වගේ ඇවිල්ලා තමයි ඉන්නේ. දැක්කනේ ඉතින් එක එක්කෙනා එක එක අයත් එක්ක කතාව. ගොඩ කාලෙකින් ඉතින් කට්ටිය හැමෝම හම්බ වෙන්නේ. ගන්න එපා. මට ඔය පිඟානි කන එක තමයි ලේසිම වැඩේ. කපන්න තමයි අපි මේ රෙඩි වෙන්නේ. ඔක්කොටම කලින් හොඳට ෆොටෝස් ටිකක් ගන්න ඕනනේ. ක්ලිප්ස් ටිකක් ගත්තා. පවුලේ හැමෝටම කේක් කවන්න.
අපි කිව්වම ෆොටෝස් නෙමෙයි වීඩියෝ කියලා ටග් ගාලා කවලා දානවා. දැන් ඉතින් හැමෝම තිය ෆොටෝස් ගත්ත එකින් එක. මේ ඉතින් දවල් දවසේම කාලා බීලා කියවලා තව වාඩි වෙලා තව කියවනවා ඉතින් කට්ටිය. දැන් ටිකක් රැත් වෙලා ඒත් බලන්නකෝ කට්ටිය පරණ දේවල් ආගිය තොරතුරු කතා කර හිනා වෙනවා. ගානේ අපිට හම්බෙච්ච බර්ත්ඩේ ට්‍රීට් එක. ඉතින් අපි KFC එකට ගිහිල්ලා කට්ටිය එක කාලා දීලා ටිකක් රෑ වෙලා ආවා ඉතින්. ටික දිනක් අපිට මිස්නුත් වුණා. මොකද එයාලට අපිත් එක්ක එදා ජොයින් වෙන්න බැරි වුණා. දැන් ඉතින් අපි ඕඩර් කරපු කෑම ටික ආවා. අපි දැන් ඒ ටික කන්න තමයි ලෑස්ති වෙන්නේ. බලන්නකෝ මෙහෙම වැදගත් විදිහට කන්න ගියාට අන්තිමේදී කන්නේ කොහොමද කියලා එක්කෙනෙක් බලන්නකෝ අපේ නැති කලේදී දැන් අනිත් අය ගිතර වෙච්ච ටික එකතු කර එයා කනවා. හැමදාම කොහාට ගියත් අපේ නංගි හොම. පවුලෙත් ඔය වගේ බඩජාරියෙක් ඉන්නානේ. අපේ පවුලේ නම් අපේ නංගි තමයි. දැන් ඔය ටික ඔක්කොම කනවනේ හැමෝගෙම ඉතුරු කන්න ඕනි. ශරීර දාන්නේ ශරීරේ වගේ බඩේද? ඒ රණා බඩේද ඉන්නේ. බලන්න මම කැප්පට පේනවා අරකයි මේකයි කියව ඉන්නවා. වීඩියෝ ගන්නවට කැමතිත් නෑ. ඒත් අර කරන්න දෙයක් නැති කමට ඉන්නවා ඉතින්. දැන් මේ අපි හැමෝම කාලේ ඉවරයි. ඒත් අපේ නංගි තාමත් කනවා. එහෙනම් මම මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. මගේ YouTube channel එක subscribe කරලා නැතේ subscribe කරන්න. like කරලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා. ආයිත් අලුත් vlog එකකින් හම්බ වෙනකන් thanks for watching.